අවුරුදු ගානක් තිස්සේ ජනප්‍රියත්වයේ ඉන්න බයික් එකක්. ඔව් Suzuki DRZ 400. හරියටම හරි. මේක මෙච්චර කාලයක් මිනිස්සු අතර රැඳිලා තියන්නේ ඇයි? මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? අන්න ඒක හරියටම තේරුම් ගන්නයි අද මේ ගැඹුරු විමසුම. හොලයි. අපිට තියෙන තොරතුරුත් එක්ක බලමුකෝ. Suzuki මේක හදන්නේ 2006 ඉඳන් නේද? dual sport කියන්නේ ඉතින් කාරේ ඔෆ් රෝඩ් එකේම යන්න පුළුවන්. ඔව්. ඒක තමයි මූලිකම දේ. පදනම කිව්වොත් මේකේ තියෙන්නේ 398 cc 4 එන්ජිමක්. විශේෂත්වය තමයි මේක DOHC එන්ජිමක්. ඒ කියන්නේ double overhead camshafts. valve ක්‍රියාකාරීත්වය හරිම කාර්යක්ෂමයි. ඒක වැදගත්. අනිත් එක වතුරෙන් සිසිලණය කරන එක. liquid cooled. ඒකෙන් වෙන්නේ කොච්චර රත් වුණත් එන්ජින් එකේ performance එක ස්ථාවරව තියෙනවා. ඒක නම ඔෆ් රෝඩ් වලට අනිවාර්යයෙන්ම ඕන දෙයක් නේද? අනිවාර්යයෙන්. නැත්තම් ඉතින් එන්ජින්ම රත් වෙලා නවතින්නත් පුළුවන්. ඉන්ධන දෙන්නේ Mikuni BSR 36 කාඩ් එකෙන්. ඔන්න ලේසි. ඕකත් එක හේතුවක් මේක තාම තියෙන්න. අර CDI ignition එකත් එක්ක හරිම විශ්වාසවන්තයි සිස්ටම් එක. හරි. එතකොට පවර් එක බලය කොහොමද? නිකන් අශ්ව බල ගාන කිව්වට මදිනේ. නෑ නෑ. අශ්ව බල 39ක් එනවා 8500 RPM වලදී. ටෝක් එක, ඒ කියන්නේ ඇදීම 39 NM 7000 RPM වල. ඒ කියන්නේ හොඳ පවර් එකක් තියෙනවා. පවර් එක විතරක් නෙවෙයි වැදගත්ම දේ තමයි අර අඩු RPM එකේ ඉඳන් යන ඇදීම. ඒක තමයි කඳු නගින්න මඩේ යන්න ඒ මෝන කරන්නේ. අන්න ඒක තමයි ඩුවල් ස්පෝට් එකකද වැදගත් වෙන්නේ. හයිවේ එකේ තියන්න පුළුවන් ද টොප් ස්පීඩ් එක. හැට කිලෝමීටර් 150ක් විතර යනවා කියලා තමයි කියන්නේ. ඉතින් හයිවේ එකකටත් හොඳටම ඇති. අර 5 ස්පීඩ් ගියර් පද්ධතියක් එක්ක ඒ බලය පාලනය කරනක ලේසි. හරි. එතකොට මේ බලය බිමට දෙන්න බයික් එක හසුරවන්න තියෙන අනිත් ඒවල් ෆ්‍රේම් එක සස්පෙන්ෂන් අන්න ඒකත් වැදගත්. ක්‍රෝමෝලි ස්ටීල් වලින් හදපු ඩයිමන්ඩ් ටයිප් ෆ්‍රේම් එකක් තියෙන්නේ. ඒක හරිම ශක්තිමත්. ඒ වගේම බරත් අඩුයි. ක්‍රෝමෝලි ස්ටීල් කියන්නේ හොඳයි නේද? ඔව්. ඔෆ් රෝඩ් වල එන ගැසීම් දරා ගන්න නියමයි. ඉස්සරහට තියෙනවා 49mm ටෙලස්කෝපික් ෆෝක්ස් සම්පූර්ණයෙන්ම ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ රයිඩර්ට ඕන විදිහට හදා ගන්න පුළුවන්. හරියටම. පස්සටත් එහෙමයි linked type mono shock එකක් තියෙන්නේ. ඒකත් fully adjustable. පදින කෙනාගේ බර, පදින තැන අනුව suspension එක හදාගත්තම හැසිරීම උපරිම වෙනවා. brakes ඉස්සරහට 250mm තනි ඩිස්ක් එකයි, පස්සට 220mm තනි ඩිස්ක් එකයි. මේ බරට මේ වේගෙට ඒක ප්‍රමාණවත් හොඳක නවත්ත ගන්න පුළුවන්. ටයර් ගැනත් කියන්න වෙනවා. ඔෆ් රෝඩ් වලට බරයි කියලා පේනව නේද? ඔව්. ඉස්සරහ 21 inch පස්සේ 18 inch ඒකෙන්ම තේරෙනවා ඔෆ් රෝඩ් වලට මුල් තැන දීලා තියනවා කියලා. සීට් හයිට් එක ටිකක් වැඩි නේද? 935mm කියන්නේ.